සුබ දවසක් වේවා. ගෙදර ඉතුරු බත් තියෙනවා නම් ඔන්න එන්න මේ පැත්තට හරිම රස දොඩොල් එකක් හදා ගන්න විදිය කියලා දෙනවා. කඩ දොඩොල් වගේම රසට ඒ පාටටම ලස්සනට මේ දොඩොල් එක හදා ගන්න විදිය හද මම කියලා දෙනවා. ඉතින් ඉතුරු බත් තියෙනවා නම් බොහොම පොඩි අමුද්‍රව්‍ය ටිකයි ඕනි කරන්නේ. ඉක්මනින්ම පැය භාගයකින් වගේ ඔයාලට මේ දොඩොල් එක හදලා රස බලන්න පුළුවන්. අපි යමු කොහොමද මේක හදාගන්නේ මොනවද ඕනි වෙන්නේ කියලා බලන්න. මම මෙතන බත් අඬු කොප්ප 3ක් අරගෙන තියෙනවා. බත් මැනගත්තු අඬු කොප්පේම සීනි අඬු කොප්ප 2කුත් පුරවලා අරගෙන තියෙනවා. ග්‍රෑම් වලින් නම් 370ක් තියෙනවා මෙතන. ඉතින් ඔයා මේ හැමදේම මැන ගන්න එකම අඬු කොප්පයක් භාවිතා කරන්න. බත් අඬු කොප්ප 3ට සීනි අඬු කොප්ප 2ක් අරගන්න. ඒ වගේම ඒ අඬු කොප්පේම හොඳ උකු පොල් කිරි වලින් පොල් කිරි අඬු කොප්ප 4මාරක් අරගන්න. ඒ වගේම මෙතන මම පොල් තෙල් වලින් මේස හැඳි 4ක් අරගෙන තියෙනවා. ඉතින් ඔයා මුඩු වෙච්ච නැති හොඳ පොල් තෙල් එකක් මේකට භාවිතා කරන්න. මුලින්ම බ්ලෙන්ඩ් ජාර් එක අරගෙන ඒකට ගත්ත බත් ටික ඔක්කොම එකතු කර ගන්නවා. දැන් බත් ටික වැහෙන ප්‍රමාණයට පොල් කිරි එකතු කරගෙන මුලින්ම මේක බ්ලෙන්ඩ් කර ගන්න. බත්තට නැති වෙන විදිහට හොඳ ක්‍රීම් පේස්ට් එකක් වෙනකන් ඔයා මේක බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. ඉතින් පොල් කිරි වලින් ටික ටික එකතු කරන ගමන් මෙන්න මේ වගේ හොඳ ක්‍රීම් එකක් වෙනකන් බත් ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. බත් ටික ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පොල් කිරි ප්‍රමාණයක් තව ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි මේ ටිකත් බත් එකටම එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කර ගන්නවා. මේ ටික හොඳට කලවම් කරගෙන අපි මේක ටිකක් පැත්තකින් තියලා ඊටු වැඩ ටික කරගමු. මුලින්ම දොඩොල් එක අපි හදාගෙන දාගන්න ට්‍රේ එක ලෑස්ති කරලා තියාගමු. ඒකට බටර් හරි තෙල් හරි ගාලා මේ විදිහට ලෑස්ති කරලා තියාගන්න. දැන් දොඩොල් එක හැඳි ගන්න වාජනයේම ලිපේ තියාගෙන අපි ගත්ත සීනි එකෙන් සීනි මේස හැඳි 3ක් ඒකට එකතු කරගන්න. ඒකටම ඇල් වතුර වලින් මේස හැඳි 2කුත් එකතු කරගෙන දැන් මේක හොඳ ලස්සන පාටකට කැරමල් කරගන්නවා. යාන්ත්‍රමේ කැරමල් වේගන ඉතේ මෙන්න මේ විදිහට හැඳ පාවිච්චි කරලා මේ කැරමල් එක හදාගන්න. දාගත්තු සීනි ටික මේ විදිහට කැරමල් වුණාට පස්සේ අර ගත්තු සීනි එකෙන් තවත් සීනි මේස හැඳි 2ක් එකතු කරගෙන අපි දැන් මේ ටික ටිකක් හද පාටක් වෙනකන් හොඳට කැරමල් කරගන්නවා. මෙන්න මේ වගේ ටිකක් හද පාටක් වෙනකන් ඔයා කැරමල් එක හදාගන්න. නැත්නම් අපේ දොඩොල් එකට හොඳ ලස්සන පැණි පාටක් ගන්න බැරුව යනවා. ඔහොම තද පාටක් ආවට පස්සේ මම මේකට තද උණු වතුර වලින් අඩු කොප්ප කාලක් එකතු කරනවා. වතුර අඩු කොප්ප කාල දෙතුන් පාරකට එකතු කරලා කැරමල් ටික හොඳට දිය කරගන්න. කැරමල් ටික හොඳට දිය වුණාට පස්සේ ඊටු සීනි ටික ඔක්කොම මේකට එකතු කරගෙන දැන් සීනි ටිකත් හොඳට දිය කරගන්න. සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත බත් ටික මේකට එකතු කර ගන්නවා. මේ වෙලාවෙදී ඔයා ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. දැන් මේක හොඳට හැඳි ගන්න ගමන් ලිපේ තියාගමු. දොඩොල් එක සෙට් වෙනකම් මම ඔයාලට හරි පදම පෙන්නන්න විටින් විටේ. ඔන්න මේ වෙලාවෙදී මම මේකට ලුණු එකතු කරගත්ත ලුණු වලින් තෙහෙන්දි භාගයක්. ඉතින් ඔයා බත් උයද්දි ලුණු එකතු කරන කෙනෙක් නම් මේ වෙලාවෙදී දොඩොල් එකට ලුණු එකතු කරන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් බත් උයද්දි ලුණු එකතු කරන්නේ නැතිනම් ඔන්න මේ වෙලාවෙදී ලුණු වලින් තෙහෙන්දි භාගයක් විතර එකතු කරගන්න. මේ හරියටම දොඩොල් එක ලිපේ තියාගෙන විනාඩි 10කට විතර පස්සේ මම ගත්ත පොල් තෙල් වලින් පොල් තෙල් මේස හැන්දක් විතර මේකට එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. ඉතින් ඔයා හොඳ පැහිච්ච පොල් ගෙඩියකින් කිරි අරගෙන දොඩොල් එක හදා ගන්නවා නම් ස්වභාවිකවම ඔයාගේ දොඩොල් එකෙන් තෙල් මතුවෙනවා. එහෙමනොත් මේ කත්තු පොල් තෙල් එකතු කරන්නේ නැතුව ඔයාට මේ මතුවෙන තෙල් වලින්ම දොඩොල් එක හදා ගන්න පුළුවන්. මේ විදිහට විනාඩි 10කට මේස හැන්ද වගේ එකතු කරන ගමන් දොඩොල් එක හොඳට හැඳි ගන්න. ඔය විනාඩි 30කට විතර පස්සේ මම අන්තිම පොල් තෙල් ටිකත් මේකට එකතු කරගත්තා. මේ තියෙන හරියට විනාඩි 35ක් 40ක් වගේ වෙද්දී දොඩොල් එකේ පදප දැන් හරියටම හරි ගිහින් තියෙන්නේ.
ඔයාට පේන වෙද්දී හැඳෙන් එහා මෙහා කරද්දී දොඩොල් එක හැඳත් එක්කම එහාට මෙහාට යනවා. ඒ වගේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් දොඩොල් එක අපිට අවශ්‍ය විදිහට හැඳෙන් හොඳට සමතලා කරලා හදා ගන්න මට්ටමට ඇවිත් තියෙනවා කියලා බලන්න මෙන්න මෙහෙම. ඒ වගේම භාජනය මෙන්න මේ විදිහට ඇල කරපුවාම දොඩොල් එක ගුලියට පැත්තකට වැටෙනවා නම් ඒ කියන්නේ දොඩොල් එකේ පදම හරියටම හරි. ඔයාට පුළුවන් මේ වෙලාවේදී ලිප වහලා ඔයා සෙට් කරගන්න භාජනයට දොඩොල් එක දාගන්න. දොඩොල් එක භාජනයට දාගන්න වෙලාවෙදිත් මෙන්න මේ විදිහට එක ගොලියටම භාජනයට එක වැටෙනවා නම් ඒ කියන්නේ දොඩොල් එකේ පදම හරියටම හරි. බැරි වෙලාවත් එහෙම එන්නේ නැතිනම් ඒ කියන්නේ ඔයගේ දොඩොල් එක තව ටිකක් වෙලා ලිපේ තියාගෙන ඉන්න වෙනවා. දැන් ඔයාලට පුළුවන් ට්‍රේ එකේ ලස්සනට මෙන්න මේ විදිහට දොඩොල් එක හදා ගන්න. ප්ලාස්ටික් හැන්දක් මේ විදිහට පාවිච්චි කරලා උඩ හරි ලස්සනට සමතලා කරලා හදා ගන්න පුළුවන්. මේ විදිහට හොඳට හදාගෙන පැයකමාරක් විතර මේක නිවෙන්න තියන්න. ඔන්න මේ තියෙන්නේ පැයකමාරකට විතර පස්සේ මේ වෙද්දි දොඩොල් එක හොඳට සෙට් වෙලා තමයි තියෙන්නේ. මම ඔයාලට ගලවලා පෙන්නන්නම් කොහොමද මේක තියෙන්නේ කියලා. ඔන්න ওই විදිහට ඔයාලට පුළුවන් හරියම රසට හොඳ දොඩොල් එකක් හදාගන්න ඉතුරු බත් වලින්. ඉතින් කළු දොඩොල් වගේම රසට පාටට ඒ විදිහටම මේ විදිහට ඔයාලට දොඩොල් හදාගන්න පුළුවන්. හදිස්සියෙත් ඒ වෙලාවට මුකුත් නැති වෙලාවට විතරක් නෙමෙයි දොඩොල් කෑල්ලක් කන්න ආස හිතන වෙලාවටත් ඔන්න දැන් ලේසියෙම දොඩොල් ටිකක් මේ විදිහට හදලා රස බලන්න පුළුවන්. ඒ වගේම ඉතුරු බත් විසි කරන්නේ නැතුව එකෙන් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. තවත් මේ වගේ වටින ප්‍රයෝජනවත් රෙසිපි එකකින් ඉක්මනින් වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.